හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ ගෑවිච්ච තන කණ්ඩ පුළුවන් සුපිරිම බටු කරියක්. උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා. සිරාවටම කියන්නේ මේ කරිය ඒ තරමටම රසයි. මේකට ලපටි බටු තමයි ගන්න ඕනේ. මේක බලන්න කෙල්ලෝ ඉන්න නම් උඹලව දාලා ගිය කොල්ලව මතක් කරගෙන හතරටම පලාගෙන ඉල්ල ඔය බට්ට. එක්ක ඕනේ නෑනේ ඒක සැර වැඩි. මගේ එක්ස්ලත් මේක බැලුවොත් මට මල මගුලයි වෙන්නේ. කපාගත්තු බටු වල කහට පෙවෙන්න කලින් ලුණු කහ වතුර ටිකක් පොගෙන්න තියලා අඩු ගින්දරේ අපි ඔය බටු ටික හිමීට බැද ගන්න ඕනේ. ඔය ටික බැදෙන අතරේම අපි පොඩි ලුණුයි සුදු ලුණු ටිකකුත් ඔය තෙලටම දාගෙන හොඳට බැද ගන්න. ඒකෙන් ඔය බටු ටිකට මාරම ෆ්ලේවර් එකක් එන්නේ. ඊට පස්සේ අපි ඔය ටික පැත්තකින් තියලා මේකට උඹලා අනිවාර්යෙන් බැදපු රටකජු කඩලට පරිප්පු අහුරකුයි දාලා ඔය ටික උඹලා හොඳට කොටා ගන්න. ඒකට අපි අර බැදගත්තු පොඩි ලුණු ටිකක් දාලා හොඳට අඹර ගන්න. උඹලා ඔක බ්ලෙන්ඩර් කරලා මට අහු වෙනවා එහෙම නෙමෙයි. රසගුලියට ඉතින් බටු නෙමේ දර කෑල්ලක් දාලා ඉවුවත් රසයි. මේකේ හරිම රස ගන්න නම් අනිවාර්යෙන් උඹලා බල කරවල තමයි ගන්න ඕනේ. කරවල ටික අඩු ගින්දරේ හොඳට සුවඳෙනකම් බැදගත්තට පස්සේ අපි ඒකට අවි චුට්ටකුත් දාලා ඒ ටික පිපුරුනාට පස්සේ අපි ඔකට පොඩි ලුණු ටිකක් එකතු කරගන්න. මේකට උඹලා මොන ලෝකෙන් හරි හොයාගෙන නයි කොච්චි කෑල්ලකුත් එකතු කරලා සුදු ලුණු ටිකකුත් දාලා ওই ටික අඩු ගින්දරේ සුවඳෙනකම් හොඳට බැදුනට පස්සේ අපි පොඩියට කපාගත්තු තක්කාලි පඳුරු කරගත්තු රම්පේ කරපිංචයි දාලා ওই ටික හොඳට තෙලේ බැද ගන්න ඕනේ. අඩු ගින්දරේ ওই ටික හොඳට බැදුනට පස්සේ උඹලට කැමති ගානට මිරිස් කුඩු අමුතුන පහ කහයි ලුණුයි එකතු කරලා ওই ටික හොඳට ෆ්‍රයි කර ගන්න ඕනේ තෙලේ අඩු ගින්දරේ. ඔන්න දැන් තමයි මගේ රසගුලියෙන් හරිම වැඩේ ගන්න. ওই රසගුලිය අපි පොල් කිරි ටිකේ හොඳට කලවම් කරගන්න. ඒ පොල් කිරි ටික අපි අර පහේ ටිකට එකතු කරලා අඩු ගින්දරේ ඔය ටික හැඳි ගෑවිල්ලක් තමයි තියෙන්නේ. දැනට මම උඹලට මගේ රසගුලි වර්ග 3ක් කියලා දීලායි තියෙන්නේ. තව රසගුලි වර්ග 20කට වැඩිය දන්න ඒවත් මම උඹලට කියලා දෙන්න. වංගෙඩිය හොදලා දාන්න අමතක කරන්න එපා. ඒකේ තමයි හොඳම ටික තියෙන්නේ. ඔය හොද්ද යාන්තමට උතුරගෙන එද්දි මම ඕකට බැදපු 3-5 එකතු කරගන්න. ඔය 3-5 එක නම් පිස්සුවක් හොඳේ. ඕක හැදුවෙත් වෙන කවුද ඉතින් මම්ම තමයි. මේ වෙලාවේදී නම් උඹලා රස බලන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් එහෙම උඹලට බටු කරියක් හදන්න ඔය හොද්ද ඉතුරු වෙන්නේ නැහැ. ආ ඉතින් පාන් රොටි පරාට කන්න සුපිරි. හොද්ද ඔන්න ඔය පදමට ආවට පස්සේ ගයිස් අපි අර බැදගත්තු බටු ටික ඕකට හිමීන් සීරුවේ එකතු කරගන්න. මේ වෙලාවේදී උඹලා ගින්දර අඩු කරගත්ත නැත්නම් ඔය හොද්ද අඩිය අල්ලන්න බලනවා. ඒක නිසා ගින්දර අඩු කරගෙන තමයි බටු ටික එකතු කරගන්නේ. ඔය වෙලාවේදී අපි හැන්දෙන් ඕක හැඳි ගන්න ගියොත් එහෙම බටු ටික හැඳි ගෑවිලාම ඒක නිසා හැඳි ගන්න නැතුව සැරින් සැරේ වලද දෙපැත්තෙන් හොල්ලලා අපි ඔය ටික අඩු ගින්දරේ හොඳට උයා ගන්න ඕනේ. උඹලට කියන්නේ මේ වෙලාවේදී මුළු පලාතම සුවඳයි මේ බටු කරියේ හින්දා. එල්ලනේ උඹලට තියෙන ඉවීමේ හැකියාව නෑදෑයන්ට පෙන්වන්න ඕන නම් හදන්න ඕනේ සුපිරිම කරියක් තමයි මේක. මේ බටු කරිය විතරක් හදාගත්ත කියන්නේ ගයිස් උඹලට වෙන කිසිම මාළුවක් ඕනේ නෑ. මේක ඒ තරමටම රසයි. මේ දවස් දෙකේ අපේ අම්මයි තාත්තයි අක්කලගේ ගෙදර ගිහිල්ලා නිසා මුළු ගෙදරම වැඩ කරන්න වෙලා තියෙන්නේ මට. උඹලට මම ගෙවල් දොරවල් අස්පස් කරන විදිහේ vlog එකක් ඕන නම් ඒකත් කියහල්ලා මං ගේන්න. එහෙනම් ඉතින් උඹලත් හදාගෙන කාලා මම යනවා මට වැඩ තියෙනවා.